හරියට හුද්ද කරලා නැහැ. උඩ හුද්ද කරන්න අර මේ පල්ලෙහා ඉවර නැහැ. තව තියෙනවා මේ නේ කලස් නේ ඊයේකෝ. තියන්නලු අද බලමු අපි මොකද්ද කරන්න යන වාහනේ කියලා. තුන් ඕගලන්ට පේනද මෙතන තියෙන ලෑන්ඩ් ක්‍රූසර් එක. ඉතින් මේක අපි ෆුල් පේන්ට් කරගන්න යන්නේ. මේකේ සම්පූර්ණ ස්ටිකර් කරලා තියෙන්නේ PPF කරලා තියෙන්නේ. ඉතින් අද බලමු යාළුවනේ මොකද්ද මේකට කරගන්න යන්නේ කියලා. අද මම හිතන්නේ සාමාන්‍යයෙන් අපි දැන් 7යි වෙලාව 12 වෙන්න කලින් අනිවාර්යයෙන් මේක ප්‍රයිමර් ටී ගහලා කරලා යන්න. අද නිමවුඩු දවස ප්‍රයිමර් ටී ගහලා කරලා වරුවේ වැඩි කර කරලා යන්න තමයි try එක දෙන්නේ. බලමු මේක දෙපැත්ත හදාගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔයගොල්ලෝ පේනද මේකේ බොඩි එකේ මේ සම්පූර්ණ PPF තියෙනවානේ. මේක ගලවන්න ඕන. මේක දැන් අපි ඊයේ මේකේ කෑලි 3ක් ගලවගත්තා. ඔයගොල්ලෝ පේනද? 3ක් කියන දෙයක් ගලවලා දැන් මේක තව ටිකක් ගලවන්න තියෙනවා. ඉතින් ඒකත් එක්කම යාළුවනේ මේකේ ස්ටිකර් ටිකක් ගලවන්න මේක සම්පූර්ණ පේන්ට් එක කරන හින්දා. ඉතින් බලමු මේකේ ගම් එක නම් හිටින්නේ නැහැ. සම්පූර්ණ ගම් එක හිටින්නේ නැත්නම් ගොඩ නැතුව ගියොත් නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ ගම් එක හිටින්න ගත්තොත්. ඉතින් මත් ගාඩ් එක නම් ඔයගොල්ලෝ පේනවා ඇති මේ පේන්ට් එක ගහ කලින් ගහ ප්‍රයිමර් එකක් හින්දා මේ ස්ටිකර් එක ගලවද්දි සම්පූර්ණ පේන්ට් එක ගැරුණා. ඒක ඔයගොල්ලෝ වෙන පේන්ට් එකේ ස්ටිකර් එක ගැලෙනවා මේ. බලමු මොකද කරන්න කියලා. මේක සම්පූර්ණ යන්නේ නැත්නම් මේ පේනවද යනවා මේ. මම කියන්නේ ස්ටික් පේන්ට් එක යවා ගන්න මේ මත් ගාඩ් එකේ. ඉතින් බලමු අපි දිගටම කරගෙන නැත්නම් කොහොමද කියලා. ඉතින් මේ පැත්තේ සම්පූර්ණ ස්ටිකරේ මේ පැත්ත නම් අපේ ගෝලයා ගලවලා බලමු දැන් අනිත් මේ ටික ගලවලා නැහැ තාම. සම්පූර්ණ ස්ටිකරේ ගලවලා ඉවරයි එක පැත්තක. ඉතින් බලමු ඔයගොල්ලෝ කොහොම පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. ස්ටිකරේ ගම් එක පොඩ්ඩක් හිටියා. ඔයගොල්ලෝ පේනද මේකේ සම්පූර්ණ මේ ස්ටිකර් එක මේ ගැලෙව ගම් එක පොඩ්ඩක් හිටලා තියෙනවා. දැන් මේක හුද්ද කරන්න පැය දෙකක් ඉවරයි මට පේන විදිහට. ස්ටිකරේ ගලවන්න නම් පැය භාගයක් තියෙන්නේ. පේනද මේ බොඩි ස්ටිකර් එකේ ගම් එක තියෙනවා ගොඩක්. මේ ගලවල නම් ගම් එක නැහැ. ගොඩක් මත් ගාඩේ තමයි ගම් එක තියෙන්නේ. තියෙන ස්ටිකර් එක ගම් එක හිටපුවාම අපි යවා ගන්න මේ විදිහට තමයි. ඕකට වෙන ඇති ලංකාවේ නම් සාමාන්‍යයෙන් දැන් පෙට්‍රල් මිල කීයක් යනවද දන්නේ නැහැ. මෙහෙ නම් සාමාන්‍යයෙන් අපිට පෙට්‍රල් ඕන තැන ගම් වෙන්න තියෙනවා ගන්න තියෙනවා. මේ මොකද අරගෙන අපි පෙට්‍රල් ඕකට වෙන ඇති මේ විදිහට තමයි පෙට්‍රල් ටික දාගන්නේ. සාමාන්‍ය අපි ලංකාවේ නම් සාමාන්‍ය භූමි තෙල් වගේනේ පාවිච්චි කරන්නේ. රෙදි කෑල්ලකට අරන් ගාලා කොහොම හරි යවා ගන්නවා. ගොඩාක් වෙලා යනවා. ඒක ඕකට වෙන ඇති අපි කරන්නේ මේ විදිහට. මේ විදිහට මේක පෙගෙනකම්ම පෙට්‍රල් ටිකක් වක් කරනවා. මේ විදිහට මේ බෝතලේ හිල් කරලා මේ විදිහට පෙට්‍රල් වක් කරනවා. වක් කරලා ඉවරලා දැන් මේක පේන්ට් කරන ඉඳන් අපි මේකට තහඩු ස්කේපර් පාවිච්චි කරනවා. නැත්තම් පේන්ට් කරන්නේ නැත්තම් අපිට ඒකට ප්ලාස්ටික් පට්ට කෑල්ලකින් තමයි මේ සුද්ධ කරගන්නේ. ඒක උගන්න පේනද මේ විදිහට අපි ස්ටිකරේ යවා ගන්න පුළුවන්. උගන්න පේනද මේ ස්ටිකරේ තියෙන ගම් එක මේ විදිහට අපි යවා ගන්නවා. මේ විදිහට නම් ගම් එක සුද්ධ කරගන්නේ. ඊළඟ ඔයගොල්ලෝ පේනද මෙතන ඔයගොල්ලෝ පේනද මේ සම්පූර්ණ අපි ගම් එක යවා ගන්න ඉවරයි. දැන් මේක හොද ගන්නවා තියෙන්නේ. ඔයගොල්ලෝ පේන සම්පූර්ණ ගම් එක යවාගෙන තියෙන දැන් මේක සබන් දාලා අපි සම්පූර්ණ හොද ගන්නවා. එතකොට තමයි මේක මේ ගම් ටික පල්ලයට වට ගන්න පුළුවන් වෙන්නේ. සබන් ටික වැඩිපුර දාන්නවා. සාමාන්‍ය සබන් කුරුනා පාවිච්චි කරන්නේ. ඉතින් හොදා අතර පස්සේ කෝල්ලා දාන්න. හොදා අතර පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ දාන්න. ගෝලයා වැටෙලා තියෙන ඔයගොල්ලෝ පේනද මේ? ගලවනවා මේ. පේනවනේ? තාම කැලි දෙකේ ගලවලා තියෙන මම එහා පැත්ත සම්පූර්ණ සුද්ධ කරලා ගම් මැත්ත ආවන ඉවර. මේ පැත්තේ නම් ගම් මේරියා වැඩිපුර හිටනවා. ඔයගොල්ලෝ පේනද මේ? මේ ගම්මේ සුද්ධ කරන්න ටිකක් වෙලා යන්නේ. හැබැයි පෙට්‍රල් තියනවා ලොකු ප්‍රශ්නකුත් නැහැ මේ සුද්ධ කරගන්න. ඉතින් බලමු දෙපැත්ත කොහොමද හදාන්න පුළුවන් ඒක 12 වෙනකොට. 12 වෙත් කියන්නේ සාමාන්‍ය පැය 3යි පැය 5යි තමයි තියෙන වැඩ කරගන්න. පැය 5න් කොහමද ගේම ගහගන්න පුළුවන් කියලා මම හිතනවා. බලමු. ඉතින් මේ හොදට තියෙන වාහනේ මොකද පේන්ට් කරන්න කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. ඉතින් මම මට කිව්ව ප්‍රශ්නේ ඒක තමයි. මොකද අපේ බොසායෙන් මං ඇහුවා මොකද මේ වාහනේ පේන්ට් කරන්නේ මේ වාහනේ හොදට තියෙනවනේ කියලා. ඉතින් බොස් කියනවා බොස් දන්නේ නැහැලු කස්ටමර් කිව්වල පේන්ට් කරන්න කියලා. ස්ටිකරේ ගැලෙවට පස්සේ තමයි දැක්කේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවාද මේක ස්ටිකරේ ගැලෙවට පස්සේ මේ ස්ටිකර් මාක් එක හිටලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවාද කාලයක් ගියාම මේ ඔරිජිනල් ස්ටිකරේ වෙන්නත් පුළුවන් නැත්නම් ඊට පස්සේ ගහපු එක වෙන්නත් පුළුවන්. ඒකේ තියෙන කලයක මේකේ හිටලා තියෙනවා. පේනවනේ අවුවට කරුණාම මේ ස්ටිකර් පාට හිටිනවා. මං හිතන්නේ කස්ටමර් කලින් වාහනේ ස්ටිකරේ දැන් මෙහෙ සාමාන්‍ය මාස අවුරුද්දක් එකමාරක් ගියාට පස්සේ ස්ටිකරේ සවුත් වෙනවා. ස්ටිකරේ ගොඩක් මෙහෙ අවුවට පිච්චිලා ඉවරලා ස්ටිකරේ ගන්න දෙයක් නැති වෙනවා. මොකද ඒකේ කලයක වෙනස් වෙලා ඒ වගේ මේක පතුරු ගැලෙන්න පටන් ගන්නවා. ඒ කාලේ වෙනකොට ස්ටිකරේ අනිවාර්යෙන් මේ වගේ ස්ටිකරේ දැරි මේ වගේ මාක් එකක් හිටින්න බලනවා. මේ මාක් එක හිටපුවාම ආය අපිට ස්ටිකරයක් ගහන්න බෑ. ගහන්න පුළුවන් තිබ්බ જાතියේ ස්ටිකරයක් ගැහුවොත් මිසක් අලුත් මොඩල් එකේ ස්ටිකරයක් ගහන්න බෑ. ඒ නිසා වෙන්නේ නැති මං හිතන්නේ දැන් මේ කලින් ඊට පස්සේ අපි කස්ටමර් පේන්ට් කරන්නේ නැතුව තිබ්බ ස්ටිකරේම අලුත් ස්ටිකරයක් මේකට ගහන්න නැති. ඒ ගැහුවට පස්සේ තමයි මේකට සම්පූර්ණ PPF කරලා දෙන්නේ. ඉතින් PPF කෙරුවට පස්සේ දැන් කාලයක් ගියාට පස්සේ කස්ටමර් කියනවා ඇති මේක පේන්ට් කරන්න කියලා. අපි ස්ටිකරේ ගලවන්න කලින් මම දැක්කේ නැහැ. දැන් බලනවා ඕගොල්ලන්ට පේනවා ඇති මේ කේස් එකේ හින්දා තමයි මේක පේන්ට් කරන්න කියලා දෙන්නේ. ඉතින් මේක මේ සීන් එක නැත්තම් අනිවාර්යයෙන්ම පුළුවන් මේක පොලිස් කරලා ගොඩ දාගන්න වැඩේ. ඉතින් මේකේ ලොකු දෙයක් නැහැ. මේ ලොකු වැඩක් නැහැ. මේක හොඳට මට්ටම් කරලා මෙතන 2K ෆිලර් එකක් ගහන්න ඕන. නැත්නම් මේ ස්ටිකර් මාක් එක අපි තීන්ද ගැහුවට පස්සේ ආයෙ මතුවෙනවා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ
පොඩි ඇද ටිකක් තමයි තියෙන්නේ. ඉස්සරහා මධ්‍යග්ග කරන වැඩ ටිකක් තියෙනවා. මේකේ සම්පූර්ණ කලින් පේන්ට් කරලා සම්පූර්ණ කැටලෝ ගොඩක් තියෙන්නේ. ඉතින් මේක මට්ටම් කරලා තුනියට කැටලෝ ටිකක් දාලා කපා වතුරෙන් කපලා ආයෙත් ෆයිම පාරක් ගහ ගන්නවා. මේක ගොඩක් ලොකු වැඩක් නෑ. දොරේ විතරයි වැඩක් තියෙන්නේ. මධ්‍යග්ග විතරයි වැඩක් තියෙන්නේ. ඉතින් බලමු වැඩේ කරගෙන යනකොට කොහොමද තියෙන්නේ කියලා. මේ හුඩ් එකේ නම් ස්ටිකර් තියෙනවා මේකේ. හුඩ් එකේ ස්ටිකරේ ගලව ගන්න බලමු. ඇෆරිස්ටාන් දෙන්න දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ වෙන දැන් බඩු දී ගලවනවා. ආවට පස්සේ දැන් හරියට 9 වෙලාව 9ට තමයි ඇවිල්ලා තියෙන්නේ. දෙන්න දැන් මේ පේනවනේ. බඩු දී ගලවන යනවා. ඉතින් මේ දෙපැත්තේ බලපටි එහෙම ගලවගෙන ඉවරයි. ෆුට් බෝඩ් ගලවලා ඒ වගේම මේ උඩ තියෙන බීන් එක ගලවගත්තා. නැත්තම් මෙතන අනිවාර්යෙන් කට්ටේ හිටනවා. බීන් වාලා ගහන්න බෑ පේන්ට් එක. හැබැයි ඉතින් මේ වීදුරු නම් කරන්න දෙන්නේ නැහැ. මොකද මේ වීදුරුව ගම් දාලා අරවලා එන්නේ. ඒ හින්දා මේක ගලවන්නේ නැහැ. හැම වහනේ වගේ මේක ගලවන්නේ නැහැ. කස්ටමර් කිව්වොත් තමයි ගලවන්නේ. ගැලුවොත් අනිවාර්යයෙන් කො වීදුරුව චේන්ජ් කරන්න නම් මේ බීන් එක ඩැමේජ් වුණොත් ඩැමේජ් වෙන්නේ නැතුව කපන්න පුළුවන්. ඒ වුණාට කියලා තමයි කපන්නේ කස්ටමර් කියද්දි. ඉතින් ඕගොල්ලෝ මේක මේකට තුනට ගැටලුව පාරක් දාන හදාන ඉවරයි. ඉතින් මේකේ මේ ඕගොල්ලෝ පේනවා තා පොඩි ඇද ටිකක් තියෙනවා මේ චූට්ටක් විතර වගේ. මේක නම් ලොකු වැඩක් නෑ. අනිත් පැනල් තුනේ මේ පොඩි ඩැමේජ් 4-5 තමයි තිබුණේ පොඩි ඒවා. ඉතින් මේ ස්ටිකර් එක අනිවාර්යෙන් කොට ගෑලක් තියෙනවා මට්ටම් කරගන්නවා. මට්ටම් කරලා තමයි අපි ටෝකේ පෙළරේ ගහගන්නේ. ඉතින් බලමු වීඩියෝ කොහොමද යන්නේ කියලා දෙකම. මේ පැත්ත මට්ටම් කරගෙන කැටලෝඩ් දාලා කපාගෙන සම්පූර්ණ මට්ටම් කරගෙන ඉවරයි. මේකත් එක දවසකින් කපාත්තා ඕගොල්ලෝ වෙනවාද? එක දවසකින් කැපුවත් මේ ස්ටිකර් මාක් එක යන්නේ නැහැ. මොකද මේක ඇතුළට බහලා තියෙන ලෙකර් එකේ. ඉතින් ඕගොල්ලෝ පේනවාද මේක කලින් පාර තින්ද ගහපුවා කියලා හොඳට ලෝබ නැතුව තින්ද ගහලා තියෙනවා. මේ පේනවාද පිරලා තින් තරම් මේක මේ බඳපටි ගැලවට පස්ස තමයි මේක පේන්න තිබුණේ. ඕගොල්ලෝ පේනවාද මේ? ඉතින් සම්පූර්ණ ඉවරයි මේ පැත්ත. හැබැයි ඉතින් මේ ගෝලයා තමයි කේස් එක. ගෝලයා දැන් ඇවිල්ලා මම එහා පැත්ත හදලා ඉවරන ගම්ම මේ පැත්ත පේනවනේ. හරියට සුද්ධ කරලා නැහැ. උඩ සුද්ධ කරන්න අර මේ පල්ලෙහා ඉවර නැහැ. තව තියෙනවා මේ නේ කලස් නේ ये देखो. ये देखो. ये जाएगा. वो थोड़ा पेट्रोल डालो जाएगा. एक पैसा इवर करना है एक पीस कलर्स करो यार. नहीं अभी कलर्स है ना हीटिंग कलर्स है ना अभी कलर्स नहीं है पेट्रोल डालेगा मुश्किल है. हाँ ओके मुश्किल नहीं साबुन डालेगा किसी का मुश्किल नहीं कोलें कपल अग्गा मुड़िया मैं तारी ने पेट्रोल डालना बे है वास्ता ना अरे बालू इधी වැඩේ පටන් ගන්නකොට මම ඔය කන්ටිකෝ 12 වෙනි අනිවාර්යෙන් මේක ෆිල්ටර් එක ගහලා වැඩේ කරලා යනවා කියලා ඉතින් මවුඩු දවස ඉතින් යාළුවෝ බලන්න වෙලාව දැන් කීයද කියලා හරියටම 10:52යි. ඉතින් 12 වුණාට මේ මම 12 කිව්වට ඕගන්න පේනවා දැන් ෆිල්ටර් එක ගහගෙන ඉවරයි. මේවල පැට් තිබ්බ මේවා කැටලුව දාලා හදාගත්තා. ඉතින් ගෝලයක් ටේප් ටික දාලා ගත්තා. පේනවනේ කොහොම හරි ටේප් ටික කොහොම හරි එල්ලගෙන තියෙනවා. පත්තර ටික එල්ලගෙන ඉරලා ගහලා දාලා තින්නේ. ඉතින් මේ පැත්තෙත් එහෙමයි මේ පැත්තෙත් ප්‍රයිමර් ටික ගහගත්තා. මේ වයිට් ප්‍රයිමර් එක තමයි ගහලා තින්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ උඩ අර ස්ටිකර් ලයින් එක සම්පූර්ණ ප්‍රයිමර් කරගත්තා. මොකද නැත්තම් ස්ටිකර් ලයින් එක පේන්ට් කරපුවාම පේන්න බලනවා. ඉතින් ඒත් ප්‍රශ්නයක් නැහැ 2K පේන්ට් එකකින්ද ඒක වට්ටම් කරලා යවා ගන්න පුළුවන් පොලිස් කරද්දි. ඉතින් මොකටද කියලා ගහගත්තා මොකටද හොඳයිනේ. ඒ හින්දා ඉතින් මේ වල පැච් එකක් ගහලා දිනවා ඕගොල්ලන්ට පේන්නේ නැති. මම කලින් පෙන්නුවා වගේ ඕගොල්ලන්ට පේන්නේ නැති මේ කලින් ගහපු පේන්ට් එකක් තියෙන්නේ. මේක සම්පූර්ණ දැන් ඉතින් 180 කපාගෙන තමයි පේන්ට් කරගන්න ඕන. අපි කලින් ගහන නැත්නම් ඒක මගේ ඇඟට යනවා. මගේ එකට යනවා ප්‍රශ්නේ. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ නැති ගහලා දෙන ප්‍රයිමර් එක මේ තියෙන්නේ. 2K ප්‍රයිමර් වයිට් එක නෙට්කෝ කම්පැනි තමයි බ්‍රෑන්ඩ් එක තියෙන්නේ.